සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද අපි කතා කරන්න එන්නේ OVP IC ගැන. එතකොට OVP IC ගත්තොත් OVP IC තියෙනවා අපිට සාමාන්‍යයෙන් 5ක් විතර තියෙනවා වර්ග වලින් ගත්තොත්. මේ වර්ග 5 අපිට බයිපාස් කිරීමේ හැකියාවම නෑ පහම. එතකොට මේකෙන් බයිපාස් කරන්න පුළුවන් වර්ග කීපයක් විතරයි තියෙන්නේ. අපි කතා කරලා බලමු කොහොමද බයිපාස් කරන්න පුළුවන් මොන ICද, බයිපාස් කරන්න බැරි මොන ICද කියලා. එතකොට අපි බයිපාස් කරන්න පුළුවන් IC ගැන කතා කරද්දී බයිපාස් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් normal phone වලට එන IC bypass කරන්න පුළුවන්. හරිද? එතකොට 4G latest switch ඒවා bypass කරන්න බෑ. ඒවා advanced විදිහට ආවා. දැන් ඒවත් අපිට bypass කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් 5G phone වලට වගේ ආපුවත් bypass කිරීමේ හැකියාවක් නැහැ. එතකොට 4G අන්තිම කාණ්ඩය සහ 5G පටන් ගැනීමේදී අපිට ආපු සියලුම IC වර්ග අපිට bypass කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි බලමු මුලින්ම OVP IC එක මොන වගේද කියලා. එතකොට OVP IC එකක් ගත්තොත් මේ OVP IC සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා OVP 10.5 voltage එකක් තියාගන්න පුළුවන් IC එකක්. මේ IC එක ඇවිල්ලා මම සාමාන්‍යයෙන් තෝරගත්තේ Redmi 9 කියන ෆෝන් එකකින් තමයි මේක තෝරගත්තේ. එතකොට Redmi 9 ෆෝන් වල මේ OVP IC එකේ තියෙනවා බෝල 3යි 6යි 9යි 12ක් තියෙනවා. මේ 12න් අපිට බෝල 6ක් විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ බෝල 6 අපි බයිපාස් කරාට පස්සේ අපිට බයිපාස් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේක බයිපාස් කරන්න කියලා. මේක බයිපාස් කරද්දී ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන කැපැසිටර් එකේ ඉඳලා මෙන්න මෙතන තියෙන කැපැසිටර් එකට මෙන්න මේ විදිහට කම්බියක් ගෙවුවට පස්සේ මේක බයිපාස් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට normally මේක වැඩ කරන්න ගන්නවා. right හරිද? එතකොට මේක ප්‍රශ්නයක් නෑ. Redmi 9 වගේ ෆෝන් වල ඕනම ෆෝන් එක අපිට මේ බයිපාස් කිරීමේ හැකියාව තියෙනවා 100%ක්ම. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ෆෝන් එකට. ෆෝන් එක charge වෙන විදිහටම charge වෙන්න ගන්නවා. ඊළඟට අපි බලමු මම ඊළඟට ගත්තා Redmi 9 Power කියන එකේ තවත් OVP IC එකක්. එතකොට මේකේ තව පොඩ්ඩක් latest වෙලා තමයි ආවේ. latest වෙලා ආවට පස්සේ මේක පොඩි වෙනසක් වුණා. හරිද? ඊට කලින් මම කියන්නම් අපේ ක්ලාස් පටන් ගන්නවා ජනවාරි 22. ඒ කියන්නේ ලබන මාස 22 පටන් ගන්නවා අලුත්ම අප්ඩේට් එක. එතකොට මෙන්න මේ වගේ ටෙක්නොලොජි එකක් ඕගලන්ට යූස් කරලා bypass ගැන එහෙම ගොඩක් දැනගන්න පුළුවන් මෙතනදී. එතකොට කොහොමද අපි IC එක bypass කරන්නේ, මොන ICද bypass කරන්න පුළුවන්, මේ වගේ IC හැම එකක්ම අපි කියලා දෙනවා. light IC එක, OVP IC එක, charging IC මේ bypass කිරීමේ හැකියාව තියෙන හැම IC එකක් ගැනම අපි මෙතනදී කියලා දෙනවා. අපේ ක්ලාස් එකේ තියෙන වැදගත්කම තමයි අපි ක්ලාස් එක ගොඩක් දුරට කරන්නේ circuit සම්බන්ධව. එතකොට circuit සම්බන්ධව කරනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඔය චිප් එකක් පාස් කරනවා වගේ නෙමෙයි සර්කිට් එකක් ගැන කියන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එහෙනම් කැමති කට්ටිය ජොයින් වෙන මම උඩින් ලින්ක් එක දාලා තියන්නම්. මම ටටක් ගාලා වීඩියෝ කරගෙන යන්න නැත්නම් වීඩියෝ එක දිග වෙන හින්දා. ඊළඟට Redmi 9 Power එකක් එනවා. ඔයගලන්ට පේන්නේ නැති මේක ඇවිල්ලා මේකත් බෝල 12ක්. නමුත් මේකේ පින් 6යි 8ක්ම අපිට IC එකට වැදගත් වෙන පින් 8ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක input සහ output මෙන්න මේ දෙක in1 in2 in3 out1 out2 out3 කියලා මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ OVLO කියලා තව එකක් තියෙනවා. EN කියලා තව එකක් තියෙනවා. එතකොට මේ OVLO කියන්නේ මොකක්ද? ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට V-bus connector එකේ එන voltage එක එනවා. V-bus USB in connect කියලා. එතකොට මේක 5.2 voltage එකක් තමයි මෙතනට එන්නේ. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා මෙතනින් divider circuit එකක් හරහා තමයි මේක OVP IC එකට voltage එක ඉන්නේ. ඔයගලන්ට පේන්නේ නැති මේ divider circuit එකක් කරනවා. ඊට පස්සේ OVLO කියලා මෙන්න මේක connect වෙනවා. එතකොට මේ OVLO කියන්නේ මොකක්ද? over voltage lockout කියන එක තමයි මේකේ තේරුම. over voltage lockout. හරිද? වැඩිපුර voltage එකක් ආවොත් මේක හරහා ගමන් කරනවා. ගමන් කළා ඉවරලා කෙලින්ම voltage එක lockout කරනවා. අපි බලමු කොහොමද මේක හරහා ගමන් කරන්න කියලා. right හරිද? මෙන්න මෙතනින් එනවා 5.2 voltage එකක් මෙහෙට. ඊට පස්සේ මෙතන 5.2 මෙතන වෙනකන් එනවා. ඊට පස්සේ මේකෙන් voltage එක divider වෙලා මෙතනින් මේ පැත්තට මෙතන තියෙන 1 ohms resistor එකක් 1 ohms mega ohms එකක්. හරිද? 1 mega ohms resistor එකක් තියෙනවා. මේ 1 mega ohms එකෙන් පස්සේ 0.5 විදිහට තමයි මෙතනින් පල්ලයට මේක ගමන් කරන්නේ. 0.5 විදිහට මෙතනින් පල්ලයට මේක ගමන් කරාට පස්සේ චුට්ටක් ඉන්න මෙතනින් 5 volt
5 වෝල්ට් 0.5 විදිහට මෙතනට ඇවිල්ලා මෙතනින් කෙලින්ම 0.5 ඇතුල් වෙනවා අපේ OVP IC එකට. එතකොට OVP IC එකට 0.5 ඇතුල් වුණාට පස්සේ වෙන්නේ මේක ඕවර් වෝල්ටේජ් එකක් එන්නේ කියලා OVP IC එක අඳුර ගන්නවා. ඊට පස්සේ OVP IC එක මොකද කරන්නේ? OVP IC එක ලොක් අවුට් වෙනවා. ලොක් වෙනවා. මේක ලොක් වුණාට පස්සේ මෙතනින් එහාට වෝල්ටේජ් එකක් ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ charging IC එක පැත්තට. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ වෝල්ටේජ් එක මෙතන ලොක් වුණා කියලා අපේ OVP IC එක කවදාකවත් ඩැමේජ් වෙන්නේ නැහැ. OVP IC එක වෙන්නේ ස්විච් වෙන එක විතරයි. හරිද? එතකොට OVP IC එක ස්විච් වුණාට පස්සේ OVP IC එකත් බේරනවා. අපේ charging IC එකත් මෙතනදී බේරනවා. right ඊළඟට අපි බලමු මේක හානි වුණොත් මොකද කරන්න අපි ජම්ප් කරන්න කියලා. නේද? දැන් හොඳට මතක තියාගන්න කට්ටියම මෙන්න මේකෙදි අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ IC එකේ ඩිවයිඩර් සර්කිට් එක කොහෙටවත් කනෙක්ට් වෙලා නැහැ. හරිද? මේක කනෙක්ට් වෙලා තියෙන්නම OVP IC එකට. ඒ කියන්නේ මේ OVP IC එක මේකෙදි කරන්නේ ලොක් අවුට් කරගන්න එක විතරයි, වෙන මොකුත් කරගන්නේ නැහැ. මේක ඇවිල්ලා මෙතනින් ඔෆ් කරගන්න එක තමයි වෙන්නේ. හරිද? ඒ හින්දා අපිට මේක බයිපාස් කිරීමේදී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන්නේ මොකද මේක කෙලින්ම අපිට බයිපාස් කිරීමේ හැකියාව තියෙනවා මෙතන ඉඳලා. නැත්නම් අපේ මෙන්න මේ කැපැසිටර් එකේ ඉඳලා කෙලින්ම මේ කැපැසිටර් කම්බියක් ගැව්වට පස්සේ මේක බයිපාස් වෙනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අද ලයින් මොකුත් යන්නේ නැති හින්දා. හරිද? මෙන්න මේක තමයි අපේ දෙවෙනි OVP IC එක. හරිද? මේ OVP IC එකෙන් එහා පැත්තට ගියාට පස්සේ වෝල්ටේජ් එක charging IC එකට යනවා. charging IC එකෙන් ඊට පස්සේ සුපුරුදු විදිහටම වෝල්ටේජ් එක ගමන් කරනවා අනිකුත් IC වලට. හරි. ඊළඟට අපි බලමු ඊළඟ IC එක මොකක්ද? මේ IC එක අපි අරගෙන Samsung සාමාන්‍ය මම M15 වගේ ෆෝන් නැත්නම් මේකට ගන්නේ Samsung M15 නැත්නම් M13 වගේ ෆෝන් වල මේ IC වර්ග දෙකම තියෙනවා. ඒකට ගොඩක් දුරට මේ IC එන්නේ Samsung ෆෝන් වලට තමයි. හරිද? ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතනත් normal විදිහට pin 12ක් එනවා. 3යි 6යි 9යි 12යි. හරිද? දැන් අතන අපිට හම්බුණා ඕවර් වෝල්ටේජ් ලොකවුට් එකක්. ඕවර් වෝල්ටේජ් ලොකවුට් එකක් හම්බුණා. මේක OVP IC එකට තමයි ගමන් කරේ. දැන් මේකෙත් තියෙන ඕවර් වෝල්ටේජ් ලොකවුට් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඒකත් enable වෙලා කෙලින්ම IC එක ඇතුළටම තමයි ගමන් කරවන්නේ. හරිද? ඒ හින්දා අපිට මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපිට තව එක ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේක. VDET කියන මෙන්න මේ ලයින් එක. මේ VDET කියන ලයින් එක කෙලින්ම ගමන් කරන්නේ අපේ power IC එකට. එතකොට මේ වගේ IC bypass කිරීමේ හැකියාව තිබ්බේ නැහැ. හරිද? එතකොට අපිට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තවත් එක දෙයක් තමයි මේ වගේ IC එකක් bypass කරොත් මේ වගේ IC එකක් bypass කරොත් charging voltage එක normal විදියටම ගමන් කරනවා අපේ battery pin එකට. ඊට පස්සේ charging IC එකට VPH line මේ ඔක්කොම ගමන් කරනවා. නමුත් charging detect වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකේ අපිට සාමාන්‍යයෙන් බලාගත්තට පස්සේ අපිට මෙන්න VDET කියන line එකේ තේරුම තමයි voltage detect. හරිද? voltage detect එනවා. මේක තවත් නම් වලින් එනවා. ඒ නම් තමයි එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් AC okay කියලා එකක් එනවා. ඊළඟට එනවා අපිට EN කියලා මේකම පෙන්නනවා. EN කියලා නමින් පෙන්නනවා. ඊළඟට අපිට පෙන්නනවා VCDT කියලා. VCDT කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. හරිද? මෙන්න මේ නම් තුලින් තමයි මේක පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ අපිට මේක bypass කරනවා නම් bypass කරන්න පුළුවන්. අපි ඉස්සරදී අපිට bypass කරන්න හැකියාවක් තිබෙන්නේ. අපි මේක ගැවුවට පස්සේ අපිට පේන්නේ අර විදිහට වෝල්ටේජ් එක ගියාට charging අඩු ගන්න logo එකක්වත් මේකේ පෙන්වන්නේ නැහැ. හරිද? charging logo එකක් පෙන්වන්නේ නැති හින්දා අපිට මේක බලා ගන්න හැකියාවක් නැහැ. අපි සරලවම ගත්තොත් මේකේ bypass කරන්නේ මෙහෙමයි. voltage in එක තියෙනවා. in pin එකයි VCDT pin එකයි output එකයි තුනම එකම කම්බියකින් bypass කරන්න ඕනේ. මේකෙන් මේකට හරිද? මේකට bypass නොකර අපි direct bypass එක ගැහුවොත් වෙන්නේ ෆෝන් එක charging on වෙන්නේ නැහැ. හරිද?
ඊට පස්සේ මේක කෙලින්ම යන්නේ power section එකට. power section එකේ තියෙනවා resistor 330k සහ 39k කියන resistor වලින් තමයි මේක තියෙන්නේ. එතකොට මේකෙන් voltage 1.8 වලට අඩු කරලා තමයි කෙලින්ම අපේ power IC එකට voltage එක detect කරන්නේ. එතකොට තමයි power IC එක charging enable කරන්නේ. එතකන් charging enable වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේ IC තුන අපිට bypass කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපිට දැනට bypass කරන්න බැරි එකම IC එක මෙන්න මේ IC එක විතරයි. OVP වලින් මෙන්න මේ IC එක විතර අපිට දැනට bypass කරන්න බැරි එකම IC එක. හේතුව මේකේ තර විදිහටම තියෙනවා. ඊට පස්සේ BUS detect කියලා line එකක් වෙනම එනවා. VBus detect. හරිද? මේකේ VBus detect එක දැන් මෙතනින් enable ඒ විදිහටම වෙනවා. over voltage lockout එක සහ EN එක එනවා, ground එක එනවා. ඊට පස්සේ මෙතනින් එනවා VBus detect කියන line එක. මේක කිසිම IC එකට ගමන් කරන්නේ නැහැ. මේක ගමන් කරන්නේ කෙලින්ම අපේ MOSFET එකට. මම දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ MOSFET එකකට ගමන් කරන්නේ. මේක MOSFET එකේ drain එකට යනවා. source එකට යනවා. ඒ හින්දා මේක bypass කිරීමේ හැකියාවක් නැත. මේක IC එකේ ඇතුළේම switch කියලා තමයි මේකට එන්න ඕනේ voltage එක එන්නේ. මෙන්න මේ විදිහේ එකක් තිබ්බොත් මේ විදිහේ VBus detect කියලා වෙනම line එකක් දාපු එකක් තිබ්බොත් කවදාකවත් bypass කරන්න යන්න එපා. මේ જાති IC එකක් අනිවාර්යයෙන්ම මෙතනට replace කරන්න. එතකොට ආයි අන්තිමට මතක් කරගන්න ක්ලාස් එකට එන්න කැමති කට්ටිය ඉන්නවා නම් මම උඩින් දාලා තියෙන link එක මෙන්න මේ link එකෙන් ඔයගලන්ට join වෙලා ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක්ම වටින කියන දේවල් නැත්නම් සර්කිට් අනුව අපි කරන ගොඩක්ම දේවල් ඔයගලන්ට හරියටම දැනගන්න පුළුවන්. තේරුණේ නැත්නම් නැවත කියන්න මේ කමෙන්ට් එකක් දාලා දෙන්න. එතකොට මම තව ටිකක් පැහැදිලි වෙන විදිහට ඔයගලන්ට මේක කරලා යනවා. එහෙනම් OVP සම්බන්ධව අද කියන්න තියෙන ඔක්කොම කියලා විතරයි. කොහොමද bypass කරන්න පුළුවන්? මොන වගේවද bypass කරන්න බැරි කියන එක මම අද ඔයගලන්ට කිව්වා. එතකොට bypass කරන්න බැරි එකම IC එකයි තියෙන්නේ. අපිට IC තුනක් bypass කරන්න පුළුවන්. මේ IC තුන අපි අනිවාර්යයෙන්ම bypass කරනවා. මේ එකේ bypass එක තාම අපිට හම්බෙලා නැහැ. එතකොට මේකේ bypass එක අපිට හම්බෙච්ච ගමන් අපි අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්නම්. එහෙමත් වීඩියෝ එකක් ඕන අපිට කියන්න. එතකොට පන්තියට එන්න කැමති කට්ටිය විතරක් අනිවාර්යයෙන්ම group එකට join වෙන්න. මොකද ගොඩක් බහුතරක් join වෙනවා එන්නේ නැහැ. නිකන් දෙන දෙයක් ගන්න බලන්න. නිකන් දෙන්නේ නැහැ. මොකද මම මේ පාර class කරන්නේ සෑහෙන ගාණක් අඩු කරලා online class එක කරන්නේ. physical එක නම් මම 45ක් කරන්නේ. නමුත් online එක මම රුපියල් 6000කට වගේ අඩු කරලා තමයි කරන්නේ. ඒතකොට 6000ෙන් මේ online එකේ සහ physical එකේ දෙකේම කරන දේවල් ඔක්කොම කරනවා. ඒක මේක කියලා වෙනස් කරලා නැහැ. ඒ හින්දා කැමති කට්ටිය විතරක් join වෙන්න, නිකරුණේ join වෙන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අනාගතේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අදට නවතිනවා.